මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ hot water shower එකක් වැඩ කරන්නේ නැති වුණොත් අපිට ගෙදරදී මොනවද කරන්න පුළුවන්, ගෙදරදී හදාගන්නේ කොහොමද, ගෙදරදී බලන්න පුළුවන් දේවල් ටික මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. මේක වැඩ කරන්නේ කොහොමද කියලා. එතකොට මේ මං ගාව තියෙනවා අද hot water shower එකක්. මේකේ ප්‍රශ්නේ තිබුණේ temperature එක, මේකේ out වෙන වතුර වල රස්නේ වැඩි. රස්නේ වැඩි සහ flow එක අඩුයි. එතකොට මේකේ වර්ගය ඇවිල්ලා Panasonic DH3JP2 කියන hot water shower එක. එතකොට මේකේ තියෙන පාර්ට්ස් ටික මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. මුලින්ම වතුර මෙතනින් ඉන්ලට් වෙනවා. ඉන්ලට් වෙලා මෙන්න මෙතන තියෙනවා මැග්නටික් සෙන්සර් එකක්. මේකේ water flow එක මේ අතර තිබුණොත් විතරයි මේකේ heating system එක on වෙන්නේ. මෙතන තියෙන ඇතුළේ තියෙන කාන්දම් කෑල්ලක් ඇවිල්ලා මේකට එලයින් වුණාට පස්සේ water flow එකත් එක තමයි මේකේ heating system එක on වෙන්නේ මෙන්න මේ circuit එක හරහා. එතකොට මෙතන තියෙන rheostat එකක්. මේකෙන් තමයි temperature control කරන්නේ. මේකේ මේ rheostat එක කරකවනකොට ඒකේ resistance vary වෙලා මෙන්න මේ තියෙන track එකේ මේ gate එකට එනවා. එතකොට මේ gate එකට එන resistance එකත් එක්ක එන voltage එක අනුව තමයි මේ heat rate voltage එක out කරන්නේ. එතකොට මම මේගොල්ලෝ කියන්න මෙතන තියෙනවා මේක on off කරන switch එක, main switch එක, heater එකේ. මෙතන තියෙනවා වතුර රත් වෙන tank එක. ඊට පස්සේ මෙතන තියෙනවා පම්ප් එක. මේ පම්ප් එකේ power supply එක. මෙතන තියෙනවා circuit එක. මෙතන තියෙනවා main switch එක, on off කරන switch එක. මෙතන තියෙනවා track එක. එතකොට මේ track මේක මෙහෙම තිබුණාට track එක මේකේ gate එක තමයි මේක. මේක trigger 1 trigger 2. මේකේ ප්‍රශ්න වෙලා තිබුණේ මෙන්න මේ track එක short. මේ track එක short වුණාට පස්සේ මෙතන temperature control කරාට වැඩක් නැහැ. මෙතනට එන voltage එක කෙලින්ම මේ heater tank එකට එනවා. එතකොට heater tank එක උපරිම voltage එකක් හම්බෙන හින්දා ඒක උපරිම රත් වෙනවා. එතකොට මම මෙන්න මේ track එක change කරා. track එක change කරාට පස්සේ temperature control එක හරි ගියා. නමුත් ඒ එන වතුරේ temperature එක වැඩි. ඊට පස්සේ temperature එකත් වැඩි. ඊට පස්සේ මම බලාගෙන යනකොට මේ එන වතුර flow එක අඩුයි. වතුර flow එක අඩු වුණාට පස්සේ මේකේ ඇතුලේ රැඳෙන වෙලාව වැඩිනේ වතුර. එතකොට මෙතනින් out වෙන වතුර වල temperature එක වැඩි. ඒකට හේතුව තමයි මෙන්න මෙතන තියෙන මේ filter එක. මේ filter එක මම ඔයගොල්ලන්ට ගලවලා පෙන්නන්නම්. මම මේ filter එක දැන් clean කරලා තියෙන්නේ. මේකේ කුණු රැඳිලා තිබුණොත් මෙතනින් මේකට inlet වෙන ඇතුළට එන වතුර ප්‍රමාණය අඩුයි. එතකොට මෙතන flow එක circulate එක අඩු හින්දා මේක ඇතුලෙන් වතුර රැඳෙන වෙලාව වැඩි හින්දා out වෙන පොඩි වතුර ප්‍රමාණය temperature එක වැඩි. මෙතන filter එක සුද්ධ කරාට පස්සේ මේකේ වේගින් වතුර circulate වෙන හින්දා temperature එක හරි ගානට එනවා. එතකොට තව තියෙනවා මෙතන මේ විදිහට unsubmersible වෙලා වතුර ඕනවට වැඩිය රත් වුණොත් මෙතන තියෙනවා temperature switch එකක්. තව මෙතන තියෙනවා temperature switch එකක්. නැත්නම් මේ switch දෙක bypass කරන්න එපා කවදාකවත්. මේක bypass කරොත් මේකේ තියෙන මේ water රත් වෙන මේ tank එකත් එක්ක තියෙන heat element coil එක පිච්චිලා යනවා. එතකොට ඔයගොල්ලෝගේ ගෙදර තියෙන hot water shower එක රත් වෙන්නේ නැත්නම් on වෙන්නේ නැත්නම් මුලින්ම කඩේකට අරන් යන්න කලින් බලන්න. මෙන්න මෙතන මේ තියෙන switch එක. මේ switch එක on කරලා මේ switch එක serviceable නම් මෙතන මේ button එක press කරාට පස්සේ මේක tip off වෙනවා. වතුර මේක පාවිච්චි කරලා ඉවරනාට පස්සේ මෙතනින් off කරලා තියන්න. එතකොට මේකේ live එකයි neutral එකයි දෙකම cut වෙනවා. මෙතනින් off කරාම cut වෙන්නේ live එක විතරයි. අනිවාර්යෙන් මේකට earth එක සම්බන්ධ කරන්න. මොකද මේකේ voltage එක leakage එකක් ආවොත් මේ tank එක ඇතුලේ අපිට current එක වදිනවා වතුරෙන්. earth එක තිබුණොත් tip එක off වෙනවා. එතකොට මේ තින්නේ rheostat එකෙන් control කරන circuit එක. එතකොට වතුර රත් වෙන්නේ නැත්නම් මෙන්න මේ track එක open වෙලා පිච්චිලා තිබුණොත් වතුර රත් වෙන්නෙම නැහැ. short වෙන්න පිච්චිලා තිබුණොත් වතුර උපරිම temperature එකෙන් වැඩි එනවා. මෙතන කොච්චර control කරා. ඔයගොල්ලන්ට මම හිතන්නේ තේරෙන්නේ නැති. එතකොට මේ water pump එක වැඩ කරන්නේ කොහොමද කියලා. මම මේ කියපු දේවල් ගලවලා බලන්න. ඔයගොල්ලන්ගේ තියෙන hot water shower එක වැඩ කරන්නේ නැත්තම්. අනිත් එක තමයි මෙතන තියෙන මේ magnetic core එක මෙතනට line උනේ නැත්තම් මේකේ heating system එක on වෙන්නේ නැහැ. එතන බලන්න. එතකොට මේ වගේ operation එකක් තමයි මේ hot water shower එක තියෙන්නේ.
කඩේකට ගෙනියන්න කලින් මේ ටික ඔයගොල්ලෝ බලන්න.